ආයිබෝවන් ඔබට සුවබර සන්ධ්‍යාවක් වගේම වාසනාවන්ත දිනයක් වෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද මනස එහෙම නැත්නම් මේ මුළු විශ්වය ගැනම කතා කරන ආශිර්වාද මනස channel එක අද ඔබට ගෙනන් තියෙන වීඩියෝ එක තමයි පැහැදිලිවම අපිට පේනවා මේ මානසික ව්‍යාකූලත්වය එහෙම නැත්නම් අපේ මනසෙහි තියෙන කැළඹිලි සහගත ස්වභාවය අපිට හරිම අමාරුයි අවබෝධ කරගන්න. හැබැයි මේ එක කියමනක් කියලා තියෙනවා මේ කායික දුබල තත්ත්වය මේ මානසික ව්‍යාකූලත්වය මගහැරලා දාන්න මේ විශ්වය අපිට කියන යම් පණිවිඩයක් අරගෙන තමයි මම අද මේ වීඩියෝ එක ඔබත් සමග බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබ හරිම වාසනාවන්තයි මොකද මිනිස්සෙක් විදියට මේ පණිවිඩය ඔබට ලැබෙනවා කියන්නේ ඔබ හරිම වාසනාවන්තයි. එතකොට මේ කායික ව්‍යාකූලත්වය සහ මේ මානසික ව්‍යාකූලත්වය දුරු කරන්න අපිට තියෙන ප්‍රධානම මෙවලම විදියට යතුරු විදියට භාවිතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ මනස සහ මේ විශ්වය සම්බන්ධ කරගත්ත යම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය අවබෝධ කරගන්න එක. ඒක කරන්න අමාරු වැඩක් වගේම කළ යුතු කරුණක්. ඔබ හොඳට මතක තියාගන්න කායික ව්‍යාකූලත්වය සහ මේ මානසික ව්‍යාකූලත්වය අපිට සහ මුලින්ම දුරු කරන්නට බෑ. අපි පීඩනයක් සහිතව තමයි ජීවිතේ හැම දෙයක්ම සිදු වෙන්නේ. ස්වභාවික ක්‍රියාවලියත් සබාධමේ පැවැත්මක් සිදු වෙන්නේ අන්නේ ක්‍රියාවලිය පදනම් කරගෙන. ඒක ඔබ මුලින් අවබෝධ කරගන්න ඕන. අපේ ජීවිතය යම්කිසි මානසික ව්‍යාකූලත්වයක් මානසික පැවැත්ම පිළිබඳව යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. ඔබ මෙතෙක් ඔබේ ජීවිතයේ ආපු විස්තරේ එහෙම නැත්නම් ඔබ ගත කරපු විදිය මෙන්න මේ දෙයක් සිද්ධ වුණා කියලා ඔබ බලන්න. ඔබ හිතන්න ඔබට යම්කිසි මිනිස්සෙක් හරි සබාධමකින් හරි යම්කිසි එරෙහිවීමක් නැත්නම් ව්‍යාකූලත්වයක් ඇති වුණා නම් ඇති උනේ ඒ ඔබේ වරදින් මිසක් අනිත් අයගේ වරදකින් නෙවෙයි. සබාධමේ පැවැත්ම එහෙම නැත්නම් මේ පරිසරයේ ක්‍රියාකාරීත්වය සහ අපේ මනස කියන එක සම්බන්ධයි හැම වෙලාවකම මේ විශ්වයට. විශ්වය මට හැම වෙලාවකම කියන පණිවිඩය තමයි අපේ ජීවිතේ ගත වෙන එක තප්පරයක් ගානේ අපේ කර්මය කියන එක අපි පිටුපසම පරිසම් දෙමින් ඒවා මගහැරලා යන්න බැරි තත්වයකට පත් කරලා අපිට අපේ මනස ව්‍යාකූලත්වයට පත් කරලා එතනට අරගෙන යනවා කියලා කියනවා. එහෙනම් අපි කරන්නේ මොකද්ද? අපි කරන්නේ අන්න ඒකට බය වෙලා අපේ මනසින් නෙගටිව් මානසික මට්ටමක් ගොඩනගා ගන්නවා. අන්න ඒක පදනම් කරගෙන. මම ඔයාලට එක උදාහරණයක් කියන්නම්. මේක අපි ඇත්තටම ප්‍රායෝගික කරගත්තොත් මේක මේ ගැටලුව අපිට විසඳා ගන්න පුළුවන්. යම්කිසි මිනිස්සෙක් තව මිනිස්සෙකුට එරෙහි වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මේ විශ්වය තුළ ඔහු හෝ ඇය නැත්තම් මේ වේදනාවන් වලට හසු වන මිනිසුන් ඔහු හෝ ඇය මේ විශ්වයේ යම්කිසි බලවේගයක් හමුවේ ඔහු හෝ ඇය කරපු යම්කිසි දෙයක් හමුවේ තමයි එතන අර ගැළවීම සිද්ධ වෙලා කර්මයේ පරිසම් දීම සිද්ධ වෙලා. එහෙමනම් අපි කොහොමද අපේ මානසික තත්ත්වය පිරදාගන්නේ නැතුව අපේ ශාරීරික සෞඛ්‍ය සහ ශාරීරික නිරෝගීභාවය මේ විශ්වයෙන් ප්‍රාර්ථනාවක් විදිහට නෙවෙයි ප්‍රාතිහාරයක් විදිහට ලබා ගන්නෙ. අන්න ඒ දේ තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ විශ්වයෙන් ආපු මේ බලගතු පණිවිඩය ඔබ මිස් කරගන්න එපා. මොකද මම විශ්වයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් විදිහට ඔබ පිළිබඳව යම්කිසි විශ්වාසයක් තියෙනවා. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට පුළුවන් කතා කරන්න ඔබේ ගැටලුව සම්බන්ධයෙන්. මේ මානසික තත්ත්වයෙන් අපි මිදෙන්න අපි කරන්න ඕන මොකද්ද? මම කෙලින්ම ඔබත් එක්ක කතා කරන්න. ඔබ හිතන්න
S2 පියාගෙන ඔබේ මනසත් එක්ක සම්බන්ධ වෙලා ඔබ ඉපදුණු මොහොත, උපත ලද මොහොත තමයි මේ විශ්වයත් එක්ක ඔබ මුලින්ම ගනුදෙනු කරේ. මෙතනදී එක දෙයක් සම්බන්ධ වෙනවා. ඔබට මම ආශිර්වාද කරන ඔබේ ජීවිතයේ වාසනාවන්ත වෙන්න ඕන මේ වීඩියෝ එකෙන් පසුව. ඔබට මුණ ගැහෙනු මිනිසුන්, ඔබට මුණ ගැහුණු පරිසරය, ඔබට ලැබුණු දේවල් සෑම දෙයක්ම ලැබුණේ මෙන්න මේ උප්පත්තියෙන් පස්සේ. උප්පත්තියෙන් තමයි ඔබගේ හැම දෙයක්ම තීරණය වුණේ. විශ්වයේ හැම වෙලාවකම අපිට කියන දේ තමයි අපි උප්පත්තියේ ලැබපු එක තමයි. එහෙමනම් එතනදී අපි ගත්ත වැරදුන අවබෝධ කරගද්දී අපිටම තේරුම් යන්න පටන් ගන්නවා අපි වෙන දෙයක් හෝ වෙන යම් දෙයක් ගැන හිතන්න හරි යම් කිසි දෙයක් කරන්න හරි තව කෙනෙක්ට බලපෑම් කරන්න හරි අපි යන්නේ නැහැ. එතනදී අපි ගැනම හිතන්න කල්පනා කරන්න පටන් ගන්නවා. ඔබ හිතන්නකෝ ඔබගේ උපත නැත්තම් උප්පත්තියේදී ඔබගේ මනස ඊටාම සාන්තයි. ඔබ එතනදී ඔබේ රූපය සුන්දරයි. එතකොට විශ්වයට සම්බන්ධ වෙලා තමයි ඔබ එතනදී ඉන්නේ. ඔබ හොඳට මතක තියාගන්න මිනිස්සෙක්ට එරෙහි වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ විශ්වය තීරණය කරලා තියෙනවා ඔහු ඇය ඔබට එරෙහිවීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔබ මුලින් එතනදී ඒ කියන තරංගයන් නිර්මාණය කරලා තියෙනවා ඒක සිද්ධ වෙන්න. ඔබ හරිම වාසනාවන්තයි. ඔබ ඒ දේ අවබෝධ කරගන්න බලගතුම දේ තමයි ඔබට වැරදුණු තැන් හදාගන්න මම විශ්වාස කරන දේ තමයි හැම වෙලේම මම ගැන විශ්වාස කරනවා. ඔබ නතර වීමක් කරලා ඔබ ඔය ඉන්න තැනින් ඔබට නැගිටින්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ මොහොතකට නතර වෙලා මේ මුළු විශ්වයටම මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ඔබ ගැන කෘතවේදීතාවයක් පළ කරන්න. එතනදී පුළුවන් අනුන්ගේ වැරදි හොයනවාට වඩා සහ අනුන්ට එරෙහි වෙනවාට වඩා ඔබ ගැන ඔබටම ආශිර්වාදයක් කියලා ඔබේ ජීවිතේ යම් අරමුණක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉටු කරගන්න. මේ මුළු විශ්වයේදම ඔබ හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. ඔබට පුළුවන් ඒ දේ හරීම පොඩි තැනින් පටන් ගන්න. ඔබට පුළුවන් ඔබ වෙනුවෙන් කටයුතු කරන්න. ඔබ වෙනුවෙන් මේ ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න. බලපෑමක් නැහැ. ඔබගේ ශාරීරික ආබාධ, ඔබගේ මානසික ව්‍යාකූලත්වයන් ඔබටම ඔබ කෘතවේදීතාවය පළ කරද්දී ඒක නැති කරලා දාන්න පුළුවන්. හිතන්නකෝ අපි දෙවියන් අදහන්නේ දෙවියන්ගේ පිහිට අපිට තියෙන නිසානේ. එහෙනම් මේ විශ්වයත් ගැන ඔබ විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය සහ ඒ කැපවීම මිනිස්සෙගේ තියෙන වටිනාකම මම මෙන්න මෙහෙම මිල කරනවා. ආදරයෙන් ඒක සුරක්ෂිතභාවය මිල කළ නොහැකි අසමසම වස්තුවක්. ඒ කියන්නේ රන් රිදී මුතුමැණික් කහවණු මේ හැම දෙයක්ම ගොඩ ගහලා තිබ්බොත් එක තැනකට ඒ එක තැනක ගොඩ ගහලා තියෙන දේ තමයි අපේ වටිනාකම. ඒ කියන්නේ මේ මුළු ලෝකයේම තියෙන හැම දෙයක්ම එකතු කරලා ඒක ධනයක් විදියට හැදුවොත් ඊට වඩා වැඩි අපේ තියෙන වටිනාකම. ඇයි මිනිස්සු ඇත්තටම දැන් සියදිවි විනාශා ගන්න ප්‍රධාන හේතුවක් තමයි Taman ගැන Tamanට කෘතවේදීතාවයක් නැහැ. මම ඔබට ආශිර්වාද කරනවා ඔබ ප්‍රශ්න වලට මුහුණ දෙන කෙනෙක් නම් ප්‍රතික්ෂේප වීම දරා ගන්නවා නම් මිනිසුන්ගේ බැනුම් සහ ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් කරනවා නම් ඔබ දැනටමත් දුක් විඳින තත්ත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ හරිම වාසනාවන්තයි. මොකද ඔබට එතනදී අර ඉවසීම කියන එක මේ ආදරණීය විශ්වයෙන් ආශිර්වාදයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඔබ මෙතුවක් ඔබට ලැබුණු දේවල් පිළිබඳව කෘතවේදීතාවය පළ කරන්න. පහලින් කමෙන්ට් කරන්න ඔබට ලැබුණු දේවල් නොලැබුණු දේවල් ඔබගේ ගැටලු මොනවද කියලා. ඒක අපිට හරිම වැදගත් ඉදිරියටත් වීඩියෝ අරගෙන එන්න. ඉතින් මේ පණිවිඩය ඔබට අරගෙන ආවේ ඔබේ මනස ශක්තිමත් කරන්න. ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉන්න මේ කාලවකවානුව තුල ඉදිරියට එන නව වසරත් එක්ක ඔබගේ සුබ වෙන්න කියලා මම හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා. තවමත් මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔබට කිසිම දෙයක් එතෙන්ට වැය වෙන්නේ නැහැ. ඔබට මේ ආදරණීය පහසුම ආකාරයකින් කෙටි වෙන්නේ මේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ඔබට පුළුවන් ඕන බලාපොරොත්තුවක්. මොකද ඔබ ඔබගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා ගැටලු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන කෙනෙක් නම් මේ කාල සීමාව තුළ ඒක ටික ගත කරගෙන යන්න. ඔබ විඳ දරා ගන්න, මිනිසුන්ගේ ප්‍රතික්ෂේප වීම දරා ගන්න,
බැනුම් අහන්න මේ හැම දෙයක්ම කරන්න ඔබට මේ විශ්වය ආශිර්වාද කරයි ඊවසීම පදනම් කරගෙන ආදරයෙන් වැළඳගන්න. ඔබ සෝබා දහමට ආදරය කරන ඔබට ආශිර්වාද මනස අනිවාර්යෙන් බත් සමග ඉන්නවා.